හොර රහසෙන් ලංකාවට පටවන්න දැන් බෑ මහත්තයා බාබා දැන් බෑ ඒ කතාව. ඒ වගේම මොකද්ද මේ ප්‍රශ්න? දැන් මොකද්ද මේ ලියුම? හද්දාමලට රියදුරන්ට මේකෙන් මොනවද තියෙන්න බලපෑම? ෂූන් වීසා වලින් ආයෙට අසාධාරණයට මොනවද මේ සාධාරණය? හොඳ වැඩ කටයුතු ටික මෙන්න ඉදිරියට තමයි සිද්ධ වෙන්නේ. ආයිබෝවන් සුබ මධ්‍යහනයක්. නැවතත් ඉතා වැදගත් විශේෂ පණිවිඩ කිහිපයක් තමයි අරගෙන ආවේ. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න, දැනට යාළුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න නැතුව බෙල් බටන් එක තෝල් සිලෙක්ට් කරන්න. එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ. ඉතින් මෙන්න විශේෂ පණිවිඩයක් ලබා දෙන්නයි ආවේ. ඉතින් ඊට කලින් ඔබ දන්නවා පළවෙනි ප්‍රවෘත්තිය නේද? මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි ඉස්සරලාම ආවේ. මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි ඉස්සරලාම ආවේ. No travelling out of Kuwait without an exit permit. ඉතින් මේ exit permit එක ගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දුන්නා නේද? එතකොට ඒකත් එක්ක දැන් ඒකේ තියෙනවා how to download how to download your entry exit report was Sahel. ඒක මම වීඩියෝ එකක් දාලා කියලා දුන්නා. හරි. දැන් මෙන්න මේකේ බලමු තියෙන නීති රීති ටික මොකද්ද කියලා. හරිද? මෙන්න මේක ඊ ආපු තොරතුරු මේකනේ ප්‍රවෘත්තිය. දැන් මේකෙන්ම අපිට බලා ගන්න පුළුවන් මොකද්ද කියලා. දැන් මෙතන සඳහන් කරනවා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂේඛ් ෆහද් යූසුෆ් සෞදල් සභා මහතාගේ නිවේදනය යටතේ විදේශික කම්කරුවන්ගේ පුද්ගලික අංශබල්වල ඔවුන්ගේ පිටත්වීම සහ ඇතුල්වීම තොරතුරු සහතික කර යුතුය. මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය සහ මානව හිමිකම් සංවිධානය සමග කම්කරුවන්ට සිදුවෙන අසාධාරණ සහ හාම්පුතුන්ට සිදුවෙන අසාධාරණ පිළිබඳව සම්පූර්ණ දත්ත තොරතුරු ටික එකතු කිරීම සහ ඇතුළත් කිරීම හේතුව මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම මෙතන දෙපාර්ශ්වය අතර දැන් සාමාන්‍යයෙන් ඔයා මුදලාලි ගාව වැඩ කරනවා. දැන් ඔයා වැඩ කරන අතර මම උදාහරණයක් කියන්නම්. දැන් මම ආවේ ඩිනාර් 120 පඩියට. සඳහන් කරලා තියෙන ඇග්‍රීමන්ට් එකේ 120 150. නමුත් මෙයාලා දෙන්නේ 150 සඳහන් කරලා ආපු එකට 120යි පඩිය දෙන්නේ ෂූන් එකේ. නමුත් ඒ 120 දීලා ඇග්‍රීමන්ට් එකේ සඳහන් කරලා තියෙනවා කෑම්වීම සම්පූර්ණයෙන්ම අපි සතුයි කියලා. අපි දෙනවා නවතින්න තැනක් දෙනවා කියලා. ඔක්කොම මේ ට්‍රාන්ස්පෝර්ට් එක දෙනවා කියලා. ඇකොමඩේෂන් දෙනවා කියලා. නමුත් මෙහෙට ආවට පස්සේ ඩිනාර් 120 පඩිය සහ ඇකොමඩේෂන් එක දීලා තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එකකුත් නැහැ. කන්න බොන්න ඔයාගේ අතෙන්. සියලුම විදම කාඩ් එක දාන්නෙත් ඔයාගේ අතෙන්. මෙන්න මේක තමයි ගොඩාක් පුද්ගලික අංශවල් වල ඇයි මේ ගුව සේවිකාවන් රියදුරන්ටත් ඒ තත්ත්වයමයි. නමුත් පුද්ගලික අංශවල් වල වැඩිපුරම සිද්ධ වෙන්නේ මෙන්න මේකනේ. මේක තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. මේ අසාධාරණයමයි. ඉතින් කොහොම කෙසේ වෙතත් මෙන්න මේ වගේ තත්ත්වය එක දිගට සමහර අයට පැවතිනවා. දැන් සමහර අයියාලාට අක්කලාට මං කියලා තියෙනවා මේ ඔයාලා ෂූන් එකේ දාවේ. හරි. එහෙනම් ෂූන් ඔෆිස් එකට ඔයාලා යන්න අනිවාර්යෙන් කෙලින්ම. ෂූන් කියන්නේ මොකද්ද? අපි මේ තානාපති කාර්යාලයට ගියොත් අපිට මෙදිහත් වෙන්නේ නැද්ද? එහෙම අහනවා. එතකොට මෙතන දැන් බලන්න දැන් ආටිකල් 18 කිව්වහම මේගොල්ලන් සඳහන් කරලම තියෙනවා මෙතන තියෙනවා මොකද්ද මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය public authority for manpower. ඒක තමයි එයාලා මෙතන සඳහන් කරලා තියෙන්නේ public authority for manpower. public authority for manpower කියන්නේ මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය. ඒක තමයි පාසී කියලා කියන්නේ public authority for manpower එක. පාසී නෙවෙයි sorry පාසීද PAM sorry PAM
පාසී කියන්නේ සිවිල් මේ තොරතුරු සඳහා වෙන පොදු අධිකාරිය බතාගමදනියක පබ්ලික් අතෝරිටි ෆෝ මේන් පවර් පෑම් එක. එතකොට මෙන්න මෙතන දැන් ඒගොල්ලන් කියනවා ඕගොල්ලන්ගේ ඔගොල්ලන්ට සිදුවෙන අසාධාරණය පිළිබඳව එයාලා නිරීක්ෂණය කරනවා. දැන් කම්කරුවෙකුට අසාධාරණයක් සිදු වුණා නම් කොහොමද මේක නිරීක්ෂණය කරන්නේ? කොහොමද මේකේ දත්ත ටික ගන්නෙ? කොහොමද මේකේ පණිවිඩ ටික සොයන්නේ? දැන් ඔයාට අසාධාරණයක් සිදු වෙනවා. ඔයා නීති අනුකූලව යන්නත් නැහැ. ඔයාට නීති අනුකූලව යන්න කැමතිත් නැහැ. බයයි. මොකද්ද මට මේ මොන හරි ප්‍රශ්නයක් කරයි මගේ කෆිල් මට ගහයි මාව මරයි මේ වගේ ගොඩාක් ප්‍රශ්න වලට ඔයා මුහුණ දෙන්නේ. ඉතින් සමහර විට ඔයා හිතනවා දැන් ඔයාගේ ප්‍රශ්නවල් වලට දැන් කොහොම හරි ඔයාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නමුත් ඔයා කෙලින්ම ගිහිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න බෑ මට බයයි. දැන් මම මොනවද කරන්නේ? මම දැන් මොකද කරන්නේ? කෙලින්ම මං පාසි එක කොන්ටැක්ට් කරනවා. කියන්නේ මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය. එතකොට එයාලා ගාව ගියාම දැන් මේ සමහර විට එයාලා නඩු වාරි මේ මෙතන මේ නඩු කිහිපයක් දැම්මුත් අපිට අන්තිමට යන්න බැරුව යනවා. මොකද මෙතනින් සමහර විට නඩු ඇටුන ගමන් මෙයාලා මොකද කරන්නේ? කෙලිම කියනවා ඔයා එළියට යන්න. ඔයා මෙතන ඉන්න එපා. මේ ඔයාට කාමරය දෙන්න නැහැ. ඔයාට ඇකමඩේෂන් මම දෙන්න නැහැ. එහෙම කියලා කියනවා. එහෙම කියද්දි දැන් ඔයාට ඉන්න තැනකුත් නැහැ යන්න තැනකුත් නැහැ. මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. එතකොට දැන් මොකද කරන්නේ ඔයා? ඔයා අන්තිමට අමාරුවේ වැටෙනවා. ඉන්න තැනකුත් නැහැ, කන්න විදියකුත් නැහැ. අන්තිමට එයාලා මොන හරි ඉන්හාස් කියලා නැත්තම් මොන හරි සොරකම් කරගෙන ගියා කියලා කේස් එකක් දැම්මුත් එයාලා කෙලින්ම මෙහෙමනේ. දැන් මේ මෙතන මේ තියෙන සහල් ඇප්ලිකේෂන් එක ඔයාලා දන්නවනේ. සහල් ඇප්ලිකේෂන් එක හරහා ඔයාලට කෙලින්ම මෙයාලා පණිවිඩය කියනවා මෙන්න මේ මගේ කම්කරුවා පලා ගියා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? අන්තිමට ඔයා තමයි අමාරුවේ වැටෙන්නේ. ඉතින් ඒ වගේ අමාරුවේ වැටෙන්නේ නැතුව මොකද කරන්නේ? ඔයාට නීතිය ක්‍රියාත්මක කරන්න කලින් ඔයාගේ අවශ්‍යතා ඒ වගේම ඔයාට සිදුවෙන අසාධාරණ වලට සාධාරණයක් ලබා දෙන බව තමයි මෙම මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය මේ වැඩ කටයුතු ටික ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේවා පැහැදිලි කරනකොට මේ සමහර අයට කියන්නේ මම ඔයගොල්ලන්ට මේ ඉච්චර අහන්න ඕනේ මේවා පැච්චරන් තේරුම් කරන්න ඕනේ අපි ඔක්කොම දන්නවා අපි ඉගෙන ගත්ත මිනිස්සු එහෙම හිතනවා නම් ඔයාලට මෙන්න මේ තියෙන්නේ අරබ් ටයිම්ස් කියලා Google එකේ ගහගෙන ගිහිලා ඒක සම්පූර්ණ තොරතුරු බලා ගන්න පුළුවන්. මොකද සමහර අය ඉතින් එච්චර අහන්න ඕනේ මෙච්චර පැහැදිලි කරන්නේ මොකටද? මොකද මේකේ හැමෝම මේ ඉගෙන ගත්ත අය හැමෝම මේ ග්‍රැජුවේට් ඉවර කරලා මේ හැමෝම මේ දන්නවනේ එහෙම අය නෙමෙයි. ඉතින් සමහර අයට කොච්චර දැන් මේ විදිහට මම පැහැදිලි කරලා දුන්නාට පස්සෙත් මට මෙසේජ් 100ක් එනවා මේ පිළිබඳව මල්ලි මෙහෙම කොහමද එහෙම කොහමද කියලා අහලා එනවා. මම වීඩියෝ එකේ කියලා තියෙනවා ඒ කතාව. ඒත් මිනිස්සු ඇවිල්ලා අහනවා. ඇයි ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මෙච්චර පැහැදිලි කරලා තේරෙන්නේ නැති මිනිස්සු සමහර අය පුද්ගලිකවත් ඇවිල්ලා අහනවා. එයාලටත් මම උත්තර දෙනවා. හරිද? මං තරහ ගන්න එයාලත් එක්ක මං බනින්නෙත් නැහැ. එයාලට කෙලිම උත්තර දෙනවා අහන සියලු දෙනාටම. ඉතින් සමහර අය ඒක පිළිගන්නේ නැහැ. සමහර අය ඒක මගේ පැත්තෙන් දොස් කියනවා. ඒකයි. ඉතින් විශේෂයෙන්ම කම්කරුවන් අපේ ගෘහ සේවිකාවන් සහ රියදුරන් මෙන්න මේ දැන් ඔය ඉස්සරහට ඔයාලටත් එනවා. දැන් මෙන්න මේ සහල් එකෙන් වීඩියෝ එකක් පළ කරලා තියෙනවා. මේක දැන් අර මියුසික් එකත් එක්ක තියෙන නිසා ඒක ඔයාලට මෙතනින් මම ඇඩ් කරන්න බෑ. මම පස්සේ ඒක noise reducer කරලා මේකේ සද්ද අයින් කරලා මම ඔයාලට දෙන්නම්. මේක කොහොමද කරන්න කියලා ඒගොල්ලන් ප්‍රකාශ කරලා තියෙනවා. වීඩියෝ එකක් පළ කරලා තියෙනවා. මම දැම්මා ඔයාලට. ඒ වුණාට මේක එයාලට පෙන්වන්න ඕනේ. මං අපේ භාෂාවල එන්න කියලා තියෙන්නේ. මෙයාලට පෙන්වන්න පුළුවන් භාෂාවකින් දාලා තියෙනවානේ අරාබියකින්. එතකොට ඒකෙන් ඔයාලට පුළුවන් ඒක පෙන්වන්න. මම වීඩියෝ අවසානයේදී එකක් දාන්නම්. ඒ වීඩියෝ එකත් ඔයාලට පෙන්වන්න පුළුවන් මේ ලියුම කොහොමද ගන්න කියලා. ඉතින් ඒ වගේම තමයි දැන් ගෘහ සේවිකාවන් සහ රියදුරන්ට මේ වගේ අසාධාරණයක් සිදු වෙනවා කියන එක ඔබ දන්නව නේද? නඩුවක් දැම්මම කෙලින්ම ගිහින් එයාපෝට් එකේ දානවා. බෝනස් එක ඉල්ලුවාම බෝනස් එකත් ඒගොල්ලන් දෙන්නේ නැහැ. මේ අමාලයකට කේස් එකක් එම්බසියෙන් දෙම්මහම අමාලයකෙන් මෙසේජ් එකක් මේ සහල් එකට තමයි සහල් ඇප්ලිකේෂන් එකේ තියෙනවානේ. ඒකට වැටිච්ච ගමන් මොකද කරන්නේ? කෙලින්ම ඔයාලව ගිහිල්ලා එයාපෝට් එකට දානවා. එතනින් මොනවත් නැහැ. කෙලින්ම ඔයාලව පටවලා යවනවා. ඉතින් එතකොට මොකද කරන්නේ? දැන් ඒ වගේ අසාධාරණයක් වෙන නිසා
ඒ අසාධාරණයට සාධාරණයක් ලබා දෙන්න පුළුවන් විදියට අපේ තානාපති කාර්යාලයෙන් මේක කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම කිව්වොත් මේක අපේ ආයතන නිලධාරීන් විසින් උත්සාහ කරනවා මේක සම්පූර්ණ ක්‍රෙඩිට් හරිද ඉන්දියානු තානාපති කාර්යාලය හෝ පිලිපීනි තානාපති කාර්යාලය හෝ නේපාලි බංගලාදේශී පාකිස්තානි කාටවත් මේකේ ක්‍රෙඩිට් එක නෑ මේ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ අපේ තානාපති කාර්යාලයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හේතුව මොකද අපේ නිලධාරීන් තමයි මේ ගැන මෙදිහත් වෙන්න කටයුතු කරන්නේ දැනටත් බෝනස් ගෙන ඒගොල්ලන් තමයි සම්පූර්ණ කටයුතු කරන්නේ කෙලිම දුන්නේ නැත්නම් අමාලයකට දාන්නේ ඉතින් දැන් අමාලා දැම්මට පස්සේ මේගොල්ලන් ගිහින් ටිකට් එක දාලා එයාපෝට් එකේ පටවන්න හදනවානේ නමුත් ඒ සෙල්ලම මින් ඉදිරියට තව දවස් කිහිපයක මාස කිහිපයකින් ඒගොල්ලන්ට නටන්න හම්බෙන්නේ නැහැ. එහෙම එයාපෝට් එකේ ගිහින් දැම්මම මොකක්ද දන්නවද වෙන්නේ? අමාලයකින් මෙසේජ් එකක් ගියාට පස්සෙත් එයාලා එහෙම කරනවා නම් අමාලයකට එක කේස් එකක් ගියාට පස්සේ අමාලා කෙලිම මොකද කරන්නේ? එහෙ තියෙන ඉමිග්‍රේෂන් එකට දැනුම් දෙනවා. ඉමිග්‍රේෂන් එකේ දැනුම් දෙනවා කෙලිම එයාලගේ සිස්ටම් එකට. එහෙ මොකද කරන්නේ? දැන් අමාලයකට ගිහිල්ලා ආයි එයාපෝට් එකට යනකොට දැන් මේගොල්ලන්ගේ සල්ලි ගෙවලා නැහැ අසාධාරණයට සාධාරණයක් ඉදිරිපත් කරලා නැහැ අමාලයකින් කේස් එක අයින් කරලා නැහැ ඒ අවස්ථාවේදී එයා ගිහින් බොරුවට ඔයාව ඉක්මනට ටිකට් එක හදලා ගෆිල් ගිහින් එයාපෝට් එකට දැම්මා නම් මොකද්ද වෙන්නේ එයාපෝට් එකෙන් ඉමිග්‍රේෂන් එක චෙක් කරන නිලධාරීන් කියනවා යවන්න ඔයාව යවන්න බෑ මොකද අමාලා මන්සිලයකේ කේස් එකක් තියෙනවා ඒ කේස් එක අවසන් කරගෙන එන්න එතකොට තමයි යන්න පුළුවන් කියලා සුපර් නේද මොකද දැන් අමාලාගේ කේස් එකක් තියෙනවා අමාලගේ කේසයක් තියෙද්දි මේගොල්ලන් බොරුවට ගිහින් පටවලා ඉරනවනේ ඒක පටවන්න බෑ එතකොට තව අමාලගේ කේසය වැටුණාට පස්සේ මෙයාලා හොරකම් කරා අරව කරා මේව කරලා කියලා කේසයක් දානවනේ ඒක ඉස්තර වෙන්නත් නෑ සාක්ෂි තියෙන්න ඕනේ මොකද්ද ඔයා මේ ඇත්තටම CCTV කැමරා සාක්ෂිත් තියෙනවා ඔයා සොරකම් කරලා තියෙනවා අමාලගේ කේසයක් දාලා සොරකම් කරා කියලා ඒකේ සාක්ෂි සහිතව පෙන්නුත් ඔප්පු කරුත් එහෙම ඔයා අනිවාර්යෙන් කූඩුවට යනවාමයි එහෙම නැතු ඇත්තටම නිකන් ඔයා මොනවත් සොරකම් කරන්නේ නැහැ බොරුවට ඔයාගේ ඔළුවට මොනවා හරි පටවන්න හදනවනම් ඒක වෙන්නේ නැහැ ඔයාම කැමරා එකෙන් ඉස්සරහා ඔයාම ගිහිල්ලා මේ වගේ ලාච්චු එකෙන් හරි මොනවා හරි එකකින් මේ දැන් කැමරා එකෙන් ඔයා වීඩියෝ බලනවනේ මම මෙතන මෙහෙම අරව මේවා ගන්නවා වගේ මෙහෙම රඟපෑමක් තියෙනවනේ ඒ වගේ කවුරු හරි ඇත්තටම ඔයා අරගෙන මේ හංගනවා නැත්නම් සාක්කුවේ දාගන්නවා එහෙම මොනවා හරි වීඩියෝ එකක් දාගෙන එයාලා එහෙම වුණොත් නඩු දාන්න පුළුවන් මිසත් නිකන් බොරුවට මෙහෙම සොරකම් කරා මොනවත් නැහැ සාක්ෂි කියලා කියන්න බෑ හරිද ඒ නිසා මේ අනිවාර්යෙන් ඒගොල්ලන්ට සාක්ෂි ඉදිරිපත් කරන්න වෙනවා ඉතින් කොහොම කෙසේ වෙතත් දෙවියන්ගේ පිහිටෙන් අපිට තව දවස් කිහිපයක් ඇතුළත මාස කිහිපයක් ඇතුළත අපිට මේ ප්‍රශ්නයට විසඳුමක් දෙයියනේ කියලා එනවා. ආවට පස්සේ කොහොම හරි අපේ ප්‍රශ්න වලට විසඳුම කෙලින්ම ලැබෙනවා. මොකද මේ අපිට කෙලින්ම ප්‍රශ්න වලට විසඳුම ලැබෙනවා. මෙන්න ඉදිරියට අපිව පටවන්න බෑ බොරුවට. බොරු කියලා පටවන්න බෑ. ඉතින් මෙන්න මේ ක්‍රෙඩිට් එකත් අපේ තානාපති කාර්යාලයට තමයි ලැබෙන්නේ. බෝනස් එක නොලැබුණොත් ඔබට අසාධාරණයක් සිද්ධ වුණොත් මින් ඉදිරියට ඔබ බොරුවෙන් පටවන්න බෑ. ඒක ඉක්මනින්ම දෙයනේ කියලා ක්‍රියාත්මක වෙයි. නමුත් ෂූන් වීසා වල ඉන්න අය අනිවාර්යයෙන් මේ ලියුම ගන්න ඕනේ. ලබන මාසේ පළවෙනිදා ඉඳලා පටන් ගන්නවා මේක. ඉතින් මම අවසානට මේ වීඩියෝ එකේ අවසානයේ දාන්නම් අරාබි වලින් මේ කොහොමද සෙල් එක හරහා මේ ලියුම ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒක හරහා ඔබට ඒ ලියුම ගන්නත් පුළුවන් ඒක මම දාලා තියෙනවා සිංහලෙන් පරිවර්තනය කළ වීඩියෝ එකක් අරාබි වලින් දාලා තියෙනවා එතකොට දන්නේ නැති කෆිල්ලාට කියන්න පුළුවන් ඉතින් හොඳට මතක තියාගන්න ඔයාගේ මේ කෆිල් ළඟ කියන්නේ මේ කාදිම් වීසා හෝ ෂූන් වීසා හෝ අදාළ කෆිල් ළඟ වැඩ කරන්න නැතුව වෙන කවුරු ළඟ හරි වැඩ කරලා අසාධාරණයක් වුණා ගිහිල්ලා එහෙම යන්න බෑ තමන්ගේ කෆිල් ගාව වැඩ කරා නම් විතරයි ඔබට සාධාරණයක් ලබා ගන්න පුළුවන් ඉතින් ඒක මතක තියාගන්න එහෙනම් පරිස්සමෙන් දෙවි පිහිටයි මේ අවසානට එන වීඩියෝ එකත් බලන්න ජය වේවා